හොඳ. ඉතින් අපි කතා කරමු ගුරුවරු මුහුණ දෙන පොදු ප්‍රශ්න ටිකක් ගැන. හිතන්න පන්තියක් කළමනාකරන එක, ළමයින්ගේ අවධානය දිගටම තියාගන්න එක, ඊට අමතරව තියෙන අනිත් පරිපාලන වැඩ කන්දරාව මේවා ඇත්තටම ලොකු අභියෝග නේද? ඉතින් අපි අද බලමු මේ හැමදේම එකම තැනකින් හරිම ලේසියෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඇත්තටම උගන්වන එක පැත්තකින් තියලා අර අමතර වැඩ ටික කළමනාකරණය කරගන්න එක සමහර වෙලාවට හිතනවටත් වඩා ලොකු හිසරදයක් වෙන්න පුරුවන් නේද? ඉතින් ඇත්තටම මේකට විසඳුමක් තියනවාද? හරි. මෙන්න මේකට විසඳුම Elevate LMS. දැන් මේකේ තියෙන විශේෂම දේ තමයි ශිෂ්‍යයින්ටයි ගුරුවරුන්ටයි දෙගොල්ලොන්ටම වෙන වෙනම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ලොගින් පද්ධති දෙකක්, ඒ කියන්නේ පෝටල් දෙකක් තියෙන එක. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? හැමෝගෙම තොරතුරු වල පෞද්ගලිකත්වය 100%ක්ම සුරක්ෂිතයි කියන එක. ඉතින් සරලවම කිව්වොත් Elevate LMS කියන්නේ මොකද්ද? මේක තමයි ඉගෙන ගන්න එක හරියට ගේම් එකක් ප්ලේ කරනවා වගේ. හරිම විනෝදජනක අත්දැකීමක් කරන හැමදේම ඇතුළත් සම්පූර්ණ පද්ධතියක්. එහෙනම් අපි බලමුද මේක ඇතුලේ මොනවද තියෙන සුපිරි විශේෂාංග කියලා? හරි. එහෙනම් අපි මුලින්ම බලමු ශිෂ්‍යෙක්ගේ පැත්තෙන්. කොහොමද මේ ප්ලැට්ෆෝම් එක ඉගෙන ගන්න එකට උනන්දුවක් ඇති කරවන්න උදව් වෙන්නේ කියලා. මෙන්න බලන්නකො ශිෂ්‍යයාගේ ඩෑෂ්බෝඩ් එක. දැක්ක ගමන්ම පේනවා තමන්ගේ ප්‍රගතිය පෙන්වන XP බාර් එක, දැනින්න ලෙවල් එක. ඒ විතරක් නෙවෙයි, සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ආයිබෝවන් කියලා පිළිගන්න විදිහත් හරිම ලස්සනයි. මේ හැම දෙයක්ම එකපාර දකිද්දි ඉගෙන ගන්න තියෙන උනන්දුව නිකම්ම වෙදි වෙනව නේද? ඉතින් මේ ප්ලැට්ෆෝම් එක ගේම් එකක් වගේ වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ XP. ඒ කියන්නේ experience points, එහෙමත් නැත්නම් අත්දැකීම් ලකුණු. හරියටම වීඩියෝ ගේම් එකක වගේ තමයි දෙන වැඩ ටික කරද්දී points, ඒ කියන්නේ ලකුණු හම්බ වෙනවා. මේ සිස්ටම් එක වැඩ කරන විදිය හරිම සරලයි ඒත් හරිම පවර්ෆුල්. බලන්න. පැවරුම් සහ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කරනවා. ඒවට XP හම්බ වෙනවා. ඊට පස්සේ ඔටෝමැටිකලිම ඊළඟ ලෙවල් එකට යනවා. මේ චක්‍රය නිසා මොකද වෙන්නේ? දිගින් දිගටම වැඩ කරන්න ඉගෙන ගන්න ලොකු පෙළඹවීමක් ඇති වෙනවා. ශිෂ්‍යයාගේ පැත්තෙන් බැලුවොත් මේ ශිෂ්‍ය පෝටල් එක හරියට යාළුගේ මිෂන් කන්ට්‍රෝල් එක වගේ. බලන්න හැම ක්‍රියාකාරකමක්ම හැම පැවරුමක්ම බලා ගන්න පුළුවන්. ගුරුවරයා අප්ලෝඩ් කරන රිසෝර්සස් ගන්න පුළුවන්. තමන්ගේ වැඩ සබ්මිට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ප්‍රශ්න පත්‍රවල ප්‍රතිඵල, කවුද ඉස්සරහින්ම ඉන්නේ කියලා පෙන්වන ලීඩර් බෝඩ් එක මේ හැමදේම එකම තැනකින් බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් පැත්ත මාරු කරමු. බලමු ගුරුවරයාගේ පාලන මධ්‍යස්ථානය කොයි වගේද? ඒ කියන්නේ මේ පද්ධතිය ගුරුවරයෙක්ට කොච්චර බලවත්ද, වැඩ කොච්චර ලේසි කරනවද කියලා. බලන්න ගුරුවරයාට තමන්ගේ ඩෑෂ්බෝඩ් එකෙන්ම අලුත් ප්‍රශ්න පත්‍ර, අලුත් පැවරුම් හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ඒකේ තියෙන නියමම දේ තමයි එක එක වැඩේට ලකුණු කීයක් දෙනවද, XP points කීයක් ත්‍යාග විදියට දෙනවද කියන එක තීරණය කරන්න ගුරුවරයාද සම්පූර්ණ නිදහස තියෙනවා. අලුත් ශිෂ්‍යයෙක්ව සිස්ටම් එකට දාගන්න එක ගැන හිතන්නවත් දෙයක් නැහැ. ක්ලික් කීපයයි. මූලික විස්තර ටික ඇතුළත් කළා, ශිෂ්‍යයා රෙජිස්ටර් වුණා. අන්න එච්චරයි. ඒ වගේම පන්තියේ ඉන්න හැම ශිෂ්‍යෙක්ගේම විස්තර එකම තැනකින් බලාගන්න කළමනාකරණය කරන්න පුළුවන්. මෙන්න බලන්න මේ සිස්ටම් එකේ තියෙන නියමම සම්බන්ධය. දැන් වම් පැත්තෙන් ශිෂ්‍යයෙක් තමන්ගේ වැඩේ සබ්මිට් කරනවා. අනිත් පැත්තෙන්, ඒ කියන්නේ දකුණු පැත්තෙන් ඒ සබ්මිට් කරපු තත්පරයෙන්ම ගුරුවරයාට ඒක පේනවා රිවිව් කරන්න. කිසිම පරක්කුවක් නැහැ, ෆයිල් එකක් නැති වෙයි කියලා බයක් නැහැ. හරිම ස්මූද්. ලකුණු දෙන එකත් ඒ වගේමයි. ගුරුවරයා ලකුණු ඇතුළත් කළා විතරයි ඒ මොහොතේම ශිෂ්‍යයාට තමන්ගේ ප්‍රතිඵලය බලා ගන්න පුළුවන්. මේ වගේ ශනික ෆීඩ්බැක් එකක් ලැබෙන එකෙන් මොකද වෙන්නේ? ශිෂ්‍යයාට තමන් කරපු දේ ගැන ඉක්මනටම අදහසක් ගන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න එකට ලොකු මොටිවේෂන් එකක්. හරි. උගන්වන එක දෙයක්. ඊට අමතරව තියෙන අර ඇඩ්මින් වැඩ ටික, ඒවට යන කාලය, ගුරුවරුන්ට කොච්චර වටිනා කාලයත් ඒවට යනවද? ඉතින් බලමු Elevate LMS කොහොමද මේ වැඩ ටික ලීසි කරලා දෙන්නේ කියලා. මෙන්න මේක නම් විශේෂයෙන්ම පෞද්ගලික පන්ති, ඒ කියන්නේ ටියුෂන් කරන ගුරුවරුන්ට ගොඩක්ම වැදගත් වෙන දෙයක්. දැන් එක ශිෂ්‍යයාගේ මාසික ගෙවීම් ගැන වෙනම පොත්වල ලියලිය ඉන්න ඕන නෑ. හැමදේම එකම තැනකින් හරිම පිළිවෙලකට බලා ගන්න පුළුවන්. මේකෙන් තමයි සිස්ටම් එකේ තියෙන ඒකාබද්ධ බව, ඒ කියන්නේ හැමදේම එකට සම්බන්ධ වෙලා තියෙන විදිය හොඳටම පේන්නේ. බලන්න ගුරුවරයා මෙහෙන් ගෙවීමක් සටහන් කරනවා විතරයි ඒ මොහොතේම ශිෂ්‍යයාට අනිත් පැත්තෙන් තමන්ගේ ගෙවීම් ඉතිහාසය අප්ඩේට් වෙලා පේනවා. හැමදේම හරිම විනිවිද භාවයකින් පැහැදිලිව සිද්ධ වෙනවා.
මේකෙන් අපිට පැහැදිලිවම පේනවා එලිවේටර් LMS කියන්නේ නිකම්ම ඉගෙනීමට උදව් කරන සිස්ටම් එකක් විතරක් නෙවෙයි මේක ඉගෙනවීම කියන වෘත්තියේ ඒ කියන්නේ ව්‍යාපාරයේ මූල්‍ය පැත්තත් හරියට කළමනාකරණය කරගන්න පුළුවන් හරිම ප්‍රබල මෙවලමක් කියලා. ඩෑෂ්බෝඩ් එකේම පෙන්වන්න මේ රුපියල් 4750ක සම්පූර්ණ ආදායමක් ඒකට හොඳම උදාහරණයක්. හොඳයි. ඉතින් අපි මේ දැකපු හැම දෙයකින්ම අපිට තේරෙනවා එලිවේට් LMS එකේ තියෙන ඇත්තම වාසිය මොකක්ද කියලා. ඒ තමයි ඉගෙනීමයි ඉගෙනවීමයි කියන මේ ක්‍රියාවලි දෙකම එකම තැනට ගෙනල්ලා ගුරුවරයාවයි ශිෂ්‍යයාවයි හරි අපූර්වට එකට සම්බන්ධ කරන එක. ඇත්තටම මේ මුළු කතාවම එක වැකියකින් කියන්න පුළුවන්. ඒ තමයි මේ ගුරුවරුන් සඳහා නිර්මාණය කරන ලදී ශිෂ්‍යයින් විසින් ආදරය කරන ලදී. බලන්න මේක එක පැත්තකින් ගුරුවරයාගේ වැඩ කන්දරාවක් පහසු කරනවා. අනිත් පැත්තෙන් ශිෂ්‍යයාට ඉගෙන ගන්න එක ආසහිතන විනෝදජනක දෙයක් බවට පත් කරනවා. ඉතින් ඉගෙනීමේ සහ ඉගැන්වීමේ අපි හුරු පුරුදු සම්ප්‍රදායික රාමුවෙන් එහාට යන්න මේ ගමන සම්පූර්ණයෙන්ම අලුත් මට්ටමකට අරන් යන්න අපි සූදානම්ද? සමහර විට මේ තමයි ඒ ගැන හිතන්න හොඳම වෙලාව.